10 දෙනෙක් ගත්තොත් මූණ පුක කරන් ඉන්නේ 8 දෙනෙක් ගියම අනිවාර්යෙන් හිස්සොරි දිනනවා. හිස්සොරි ගණන් ගන්න වගේ ඉන්දියාට එක වෙලාවකට එක මාර වදයක්. තියෙන අය ඒ වදේ දන්නවා. ක්‍රම 3කින් හිස්සොරි නැති කරමු. කොහොම කොළ ටිකක් කඩාගෙන වතුර ටිකක් දාලා හොඳට තම්බන්න. හින්දෙනකම්ම. අන්තිම වතුර ටික ඔයාගේ ඔළුවේ ගාලා විනාඩි 20ක් 15ක් තියාගන්න. ඊට පස්සේ පිහදලා දාන්න. හිස්සොරි මෙහෙම අඩු වෙනවා. ඇසිල්ලත් මෙහෙම අඩු වෙනවා. දෙහි ගෙඩියක් දෙකට කපාගෙන එහෙම ඔළුවේ අතුල්ලන්න. එහි යුස ටික ඔයාගේ හිස් කබලේ හොඳට ගෑවුනාට පස්සේ විනාඩි 15ක් 20ක් විතර තියලා නිවිච්ච උණු වතුරෙන් හොදලා දාන්න. හිස්සොරි නැති කරලම දානවා. හැබැයි ඔයාට ආසාත්මිකතාවයක් තියෙනවා නම් ඒ යුස වලට වතුර ටිකක් දාලා මිශ්‍ර කරලා ඒක තමයි ඔළුවේ ගන්න ඕනේ. මේක නම් හිස්සොරි වලට ගොඩක්ම හොඳයි. මේක මට කියලා දුන්නේ අපේ සීයා කෙනෙක්. සේපාලිකා කොළ ටිකක් ගන්න. ඊට පස්සේ ඒක හොඳට ගලේ අඹර ගන්න. ඒ යුස කප් එකකට අරගෙන පුළුන් කෑල්ලකින් හිස කෙස් මුලට හොඳට ගන්න. විනාඩි 20යි තියන්න ඕනේ. ෂැම්පු එකක් හරි ඇල් වතුරෙන් හරි හොඳට හොදලා දාන්න. හිස් කබලේ ඇති වෙන පුස් වර්ග එක එක දිලීර වර්ග නැති කරලා හිස්සොරි නැති කරලම දානවා.